check in උනා විතරයි. අපේ breakfast එක අපේ dinner එක රහයි. Taste test එකක් කරන්න යන්නේ දැන් චමිල්. Hey Pookies, I'm Rushi. I'm Chamil. Welcome back to our channel. අද අපි vlog එක අරන් ඉන්නේ අහංගම ඉඳලා. කලින් vlog එක බලලා මම හිතන අපි කිව්වා අහංගම එනවා කියලා. ඊයේ තමයි ආවේ යාළු කටියක් එක්ක අපි දැන් පෙන්නන්න අහංගම ඔව් ඊයේ ඊයේ කරපු එක. ඔව් ඊයේ අපිට ඉන්ට්‍රෝ එක ගන්න බැරි වුණා. ඒ හින්දා ඊයේ චෙක් ඉන් වෙලා පොඩක් විලායකේ ලස්සන විලායකේ ඉන්නේ. ඒකේ ටුවර් එකකට ගන්න පෙන්නනවා. ඊට පස්සේ අපි ඩිනර් අවුට් එකක් ගියා. ඒකේ ටිප්ස් ටික උදාන්නම්. රසට අයිස්ක්‍රීම් කෑවා. තමයි නේද? ඊට පස්සේ කතා කර කර හිටියා. කතා කරගෙන ඉඳලා නිදාගත්තා 12ට. ඔව් අද තමයි first time මම හිතන්නේ 7 to 8 hours නිදාගත්තා. නැත්නම් මේ ටිකේම අපි 3 to 4 hours නේ දිගටම ස්ලීප් කරේ කන්දා. හොඳ රෙස්ට් එකක් ගත්තා. දැනට බලමු. first time තමයි. රස්නේ මාන විදිහට උදේ මං එළියටලා ඉඳලා දැන් කළු වෙලා තියෙන්නේ already tan lines තියෙනවා දැන් already මේ දැන් අපි යනවා ඛණ්ඩ දැන් මුන් අපිව මරයි දැන් බඩගිනි ගමට අපි එන එතන ගිහලා ටිප්ස් ටිකක් දාන්න බලාගෙන ඉන්න මතක ඇතුව subscribe කරලා කවුරු හරි subscribe කරලා නැතුව ඉන්නවනම් subscribe කරන්න like එකක් දාන්න share කරන්න අපේ අලුත් මේක පිටිපස්සේ ඉඳලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නෝ පෙනෙයි ඇයි කියලා ඒගොල්ලන් පෙන්නනම් අපේ එළියට ගියාට පස්සේ Pookies ඔයගලන්ට අහංගම අපි ඉන්න විලායක පෙන්නන්නම් දැන් මෙහෙම එනවා ආවට පස්සේ මෙතන ලස්සන වෝල් එකක් තියෙනවා ඊට පස්සේ living space එක මෙහෙම තියෙනවා චමින්දි එතන ඉන්නවා අපි දැන් check in උනා විතරයි අයියෝ peacock දිව්වද මෙතන peacock කෙනෙක් හිටියා කලින් එයා ඒ සැරෙන් සැර එයා එනවා මම හිතුවා ඇත්තට උඩට තියන බයි කියලා මේ වහල් උඩට කියලා මෙතන pool එක එළිය අපි මේ මදුරු වෙන හන්ද වැහුවා මේක වැඩක් නැහැ ඒකෙන් එන්න පුළුවන් මෙතන kitchen එක තියෙනවා I'm here with my best friend මෙයා ගැන තමයි මම කලින් vlog එකේදී කිව්වේ she's pretty 25 plus years මං හිතන්නේ friendship එක අපේ 26 years No, 28. 28 we need to do a best friend tag or something I'm pretty sure you know more about me than Chamil we can see who wins මේ අපේ room එක මේ මම මේ Chamil මේ bed එක මෙතන bathroom එක ලස්සන shower එකක් එහෙම තියෙනවා එළිය පේනවා අපි ඇත්තටම පෙරහැර අදයි හෙටයි තියෙනවා but අපි ආවා ඉතින් දවස් දෙක ඉන්න මෙහෙ දවස් දෙකක් ඉඳලා ඊට පස්සේ අපේ අම්මලාත් එක්ක තව කොහේ හරි යන්න තමයි හිතන් ඉන්නේ එන්න කලින් ඉතින් වැඩි කාලයක් නැහැ ලංකාවේ අපි ටිලැනීස් එකට තමයි රැට කන්න ආවේ. ඒකේ කෑම ඇත්තටම හරිම ෂෝක්. එතන ෂෝක් වයිබ් එකක් තියෙන්නේ. බීච් එකත් එතන තියෙනවා. ඒ බ්‍රීස් එකත් එක්ක රැට හරිම ෂෝක්. අපි කාලේ වරේලා ආවා. පොඩක් බීච් එකේ බලන්න කියලා අපි ආවා දැන් චිරාඩෝ බ්‍රේස් එකකට අයිස්ක්‍රීම් ගන්න. මේක හැංගිලා තිබ්බේ අහම්මේ වගේ දැක්කේ හරි ස්වීට් වගේ. බලන්න. මයික් එක දාගෙනත් නැහැ අපි Pookies ආවා food city එක. මේක චූටි food city එක. චූටි food city එක. Express එක.
ගන්න ඉතින් කොපිරයිට් වදිනවනේ. අරගෙන වදින ගන්න. මේ cookies අපි මෙතන ඉඳන් ඉද්දි මේ යාළුවෙක් Good morning Pookies. මේ අපේ breakfast එක coconut sambal තියෙනවා, egg curry එකක් තියෙනවා, dal තියෙනවා and there's fruits. අපි ඉල්ලුවේ rose pan කණ්ඩාද. අපෝ කනකන් ඉවසිල්ලක් නෑ දැන්. තාම නිදිමතයි. දාගෙන හැරෙනවා විතරයි. දැන් කාලේ ඉන්නවා. මේ outdoor shower එක නම් හරිම ෂෝක් නිකම් බාලි හරි තායිලන්ඩ් හරි විලායක ගිහින් හිටියා වගේ තමයි තේරුනේ. ඊට පස්සේ මම outdoor shower එකක් අරගෙන එළියේ ඉද්දිම මගේ කොණ්ඩේ වේගුණා එච්චර රස්නේ මෙහෙ pool එකට ගිහලා චුට්ටක් වෙලා හිටියා. ඊට පස්සේ මගේ යාළුවා චමගේ කොණ්ඩේ ස්ට්‍රේට් කළා. What is my වෙන ළඟට එන්න. දැන් නම් නිින්ද නැගිටලා වගේ තමයි. කොළඹ ප්ලග් එකට ඇවිල්ලා ඒක මෙලේ කයි මට හරි ගහන්න නැද්ද guys අපි ඩොක්ටර් කෙනෙක් යනවා අපිට බෑන දෙන්නේ කනිත් එකේ අපි තුන් දෙනා මේකේ ඔව් කනේ කාලයකට පස්සේ ටික්ටොක් එකේ යද්දී ටික්ටොක් එකේ අංකල් අපෙන් ෆොරින් රේට් එක ගන්න හැදුවේ ඒ වුණාට පස්සේ යාළුවා හිටපු හන්දා අපි ලෝකල් රේට් එකට කොහොම හරි ගියා. රෙස්ටුරන්ට් එකට දැන් බඩගිනි කියලා ආවේ. තාම උඩට ගියේ නැහැ. බලන්න හැඳුම් බලන්න. හැඳුම් බලන්න. Yeah. Good. Can I please get the tuna pork roll and a fresh mango, please? Fresh mango, yeah. No sugar, please don't add extra sugar. And then I'll get the fried chicken burger. Yeah. අපි ආවා ලන්ච් ගන්න කායි අහංගම කියන එකට. දැන් මේ ලන්ච් ඕඩර් කරනවා. මෙතන vibe එක මාරු. මෙතන ෂෝක් vibe එක. මට හිතෙනවා සන්සෙට් එකට මිඩඩි ගොඩක් ලස්සනක් වෙයි කියලා. මෙතනින් කාලා අපි ඊට පස්සේ පොඩක් කැෆේ හොපින් වගේ යනවා. එහා පැත්තේ තව තියෙන දෙක තුනකටත් එක්ක. ඊට පස්සේ රැයට තමයි කොහෙ හරි යන්න බලන්න. මෙහි වැඩේ තියෙන දැන් මේ off season. ඔෆ් සීසන් එක එවන්ට පොයද. ඒතකොට මම හිතන්නේ ලිකර් සේව් කරන්නේ නැතුව ඇති කියලා හිතනවා. ඒ හින්දා ගොඩක් තැන් වහලා අර පාටි එහෙම තියෙන තැන් මෙහෙ වහලා මං හිතන්නේ. ඒ හින්දා පාටි එක මම හිතන්නේ හොඳ වයිබි පාටි එකක් තියෙනවා Thursday. හැබැයි අපි Thursday වෙදි මෙතන නැහැ. හක්ුණා මට ටා කියලා තැනක ඒක අපිට යන්න වෙන්නේ නැහැ. මොකද අපි Thursday හෙට යනවා. මේකට යනවා කොහෙද යන්නේ? වෙනතන වල කියන්නේ නැහැ. දාඩිය එක තමයි ගොඩාක් අමාරු. අනිත් කොණ්ඩේ හොඳටම ඩ්‍රයි වෙනවා යුමිඩ් එකට. අනිත් එක ස්ටිකි වෙනවා. තේරෙන්නේ නැහැ. ස්ටිකි වගේ වෙනවා. ඒක වැඩි. ස්ටිකි වගේ වෙනවා. ස්ටිකි රයිස් වගේ. අපි ඔයගලන්ට ලන්ච් එක ආවම වෙන. අපේ කෑම ආවා මං ගත්තේ salmon tuna poke bowls නුයි මෙයා ගත්තේ chicken fried chicken burger එකක් දෙන්නේ අත තියා. patty bolognese එකක් අක්කිත් මගේ එකමයි මේ දෙන්න එක බෝට්ටු අපි දෙන්නේ. හලෙන්න. cookies අපි කායකින් දවල්ට අරගෙන ලන්ච් අරගෙන දැන් අපි ආවා marshmallow cafe. drink එකක් හරි dessert එකක් හරි ගන්න තමයි ආවේ. change of plans වගේ. මොකද scene එක? ඒක අපි cactus cookies අපි ආවා මේකේ නම මොකද්ද? බඩත් හොදට වැඩි. marshmallows. cactus. මේ cactus එකට ආවේ. ඔව් මේ cactus එක
අපි අරකින් කාලා මේකට ආවා පෑන් කේකුයි ඩිසර්ට්ස් ගන්න. මෙන්න පෑන් කේක් එක ආවා. විදා ගන්න. ini bawa holiday apa tuh Thailand kau pun අපි හැමදාම දෙකක් කියලා හැමදාම හොල්ලන්නේ. රසයි. ඩෑන්ස් එක දැම්ම එක ගැන රසයි. ඕක අර බලන් ඉන්න බැනු ගන්නේ. චාමිලුත් තෝක් කරනවා මට. मुश्किल है Hey Pokis, අපි ආවා ලාවා මිනිස්ලට. එන ගමන් අපිව ඔයගොල්ලෝ එක්කෙනෙක් අඳුර ගත්තා. ඒක totally unexpected. මොකද අපි හිටියේ වාහනේ ඇතුලේ කොහොම අඳුර ගත්තද මන් දන්නේ නැහැ. අපි ෆියුල් ගහන්න ගියා. හොය ගියේ 95 කියන නැසෝ කොහමර එකක තිබුණා. එතන ඉඳි Danushka, big shout out to you Danushka. Thank you so much for කතා කරාට. ඒ අපේ පළවෙනි කෙනා තමයි ලංකාවේදී හම්බෙන්නේ. හඳුනගත්ත. ඉතින් thank you අපිට කතා කරාට අපි මේ ලාවා මිරිස් එකට තමයි ආවේ. ඒවා දකින්න එනවා මැද්දේ. චමිල් නම් ඒ ඇඳුමම ඇඳන් ඉන්නේ දැන් බයිනවා යාට කිව්වේ නැහැ කියලා. ඇඳුම් ටික මාරු කරගන්න ඒක. මගේ යාළුවා ගිහින් ටක් ගාලා ඇඳුම මාරු කරන් ආවා. හරි unfair. දැන් මෙතන දෙකන අපි මෙතන තමයි මම හිතන අද ඩිනර් ගන්නෙ. අපි සන්සෙට් එක අතන බලන්න ආවේ වුණාට බලන්න විදියක් නැහැ. සූමි පොඩි ලයිට් රේන් එකකුත් ගියා. දැන් ඉතින් ෂේප්. ඉතින් සන්සෙට් නැති වුණාට view එක නම් quality එකටම තියෙනවා. මේක රෑවේදී තවදස් නැහැ මම හිතන්නේ. Thank you. Let it be, let it be, let it be, let it be, let it be. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා පූල් එකට යනවා කියලා හිටිය හැමෝම හැබැයි මං විතරයි පූල් එකට යන්න ඇඳගත්තේ. ඊට පස්සේ පූල් එකට යන්න බලද්දී පූල් එකේ රෑවෙද්දී අර චුටි සත්තු වෙනවා. එහෙනම් අපි යන්න නැහැ කියලා හිතුවා. මගෙන් අපි ගත්තා රොටි, තව චිකන් කරි, තව මොනවද පොඩි චුටි කඩේකින් ගත්තා. ඒක දැන් මේ කන්න හදනවා. ඒත් එක්කම ශාමෙල් සොසේජස් ගන්න කැමති හන්දා මේ වගේ යාළුවා සොසේජස් වගේක් අරගෙන ඒ ටිකත් හදනවා. ශ්‍රී ලංකන් සොසේජ් එක අහයිනින් හොඳ නෑ පොඩ්ඩක්වත් හෙල්දි නෑ. ඒ වුණාට අර අසහන්දා ගත්තා. Cheers. අද අපිට ගොඩාක් කාලයකට පස්සේ මේ හෙන වෙලාවක් නින්ද ගියේ මෙහා ආවට පස්සේ පළවෙනි පාට හරි ඊට බැරින්න ගියා හොඳට. දැන් තමයි අර රෙස්ට් කරලා මෙහි විදිහට පටන් ගන්නෙ. ඒත් එහෙම වෙදි දැන් යන්න වෙනවා අපිට. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් හදනවා අතන ඒ ෆියුව් එක මෙහෙම තමයි. අපි රෑ පූල් එකට යන්න ගියේ නැහැ. ඒකේ සත්තු වගේක් වටලා හිටියා. අන්න මම හිතන්නේ පීකොක් එහා පැත්තේ. කොහෙද නෑ. අපි දැන් යන්න හදන්නේ මෙතන ෆිදායකෙන් නෙක්ස්ට් ඉන්න තැනට.
එතනට යාළුවෝ එන්නේ නැහැ. එතන අපේ යාළුවා ගිහින් බසනවා. ඊට පස්සේ අපේ ෆැමිලි කට්ටියත් එක්ක ස්පෙන්ඩ් කරන්න තමයි ඉන්නේ. මම දැන් මේ ශමිල්ට කිව්වා විතරයි. මෙහි ආවට පස්සේ හරියට බ්ලොග් කරන්නත් බැරි වුණා ඕගලන්ට. ඒ කියන්නේ වෙලාව යනවා මාරු විදිහට අමතක වෙනවා. මොකද හරි පොඩි කාලෙකට ඇවිල්ලා හැමෝම හම්බෙන්න තියනවානේ. ඒ හින්දා දැන් මේ ශමිල් බෑග්ස් ටික පැක් කරනවා. බෑග්ස් 3යි මෙතන තියෙන අනිත් එක අපේ අක්කිලා ගෙදර දාලා ආවේ කොළඹ. දැන් මෙතනින් යන්න ඕනේ. මම දැන් 30 minutes වගේ තියෙන මේ තියෙන next එකට. next අපි යන්නේ ආරදිය කියන එකට. ආරදිය resort හරි මොකක් කරේ කියලා. මහන්සියද චූටි? බාන කියන්නේ. නැසෙන් කාම මේක දුරන. එහෙනම් අපි ඊළඟ තැනදී ගිහිල්ලා හම්බ වෙමු. චූටි ඔයාට මොකද්ද හංගම ගැන කියන්න තියෙන්නේ? හරිම ෂෝක් සීසන් එකේ එන්න ඕනේ. ඔෆ් සීසන් එකේ චුට්ටක් අපිට කම්මැලි. ඒ හැරෙන්න අතට හොඳයි. ඩෙවලොප් වෙමින් තියෙන ගම මම හිතන්නේ. ඔව්. අහංගම හිරිකැටිය මිරිස් ආයි එන්න ඕනේ හරියට ටිකක් රිලැක්ස් එකේ ඉඳලා යන්න. අපි දැන් මේ යාළුවෝ ටික එනකන් ඉන්නේ. බෑග්ස් ටික ඔක්කොම දැම්මා. කොහොම අපේ ඒවා තමයි වැඩිපුර තියෙන්නේ. එතන යන අපි කොහෙටද යන්නේ? යනවා මෙයාට. නෑ සුදු තාම නෑ. යා අපි දැන් හොටෙල් එකේ ඩ්‍රොප් කරලා යන්න හදන්නේ. කට්ටිය මේ නම් බයි කියන්න. මෙයා තියාගන්න විදියක්. එයා තියාගන්න විදියක් බැලුවේ බෑනේ. බෑග් එක ඇතුළේ තියාගන්න. තරහර දෙන්න කායකතු දෙන්නවා. අපි ඉන්නවා අයියා යකයි එනකන් හොටෙල් එකට. අපි එතකන් චෙක් ඉන් වෙනවා. ඇතුළ වෙනන්න. අපි අරලිය රිසෝට් එකට චෙක් ඉන් වුණා. මේක check in වෙද්දී girl කෙනෙක් විතර අපි දෙන්නවා we are so happy. එයා හිතලා තියෙන අපි 20s early 20s කියලා. She made our day. Thank you. එයා දන්නේ නැතුව ඇති අපි මේ vlog කරනවා කියලා දන්නවනම් thank you. අපි මේකේ කලිනුත් ඇවිල්ලා ඉඳලා තියෙනවා. අපි මේක පික් කළේ ඇත්තටම අපේ අම්මිලත් ඇවිල්ලා දැන් හෙට අම්මි අයියායි ඔක්කොම family එකම එනවා. එයාලා ඔක්කොමත් එක්ක අපි දවස් දෙකක් මේක ස්පෙන්ඩ් කරනවා. හැබැයි අපි කලින් දවසක් ආවා අපේ අක්කිලා එනවා තව ටිකකින්. එතකොට ෆැමිලි ස්ටේ එකක් වගේ තමයි. උගන්ට අගලා රූම් 2 එක දෙන්න. ආපු ගමන්ම මේ පැත්තේ තියෙනවා බාත්රූම් එක. nice tub. ලොකු මිරර් එකක් තියෙනවා. and then shower එක තියෙනවා. කුෂි තනියම වෙන්නේ මාතාව. ආවන. පුළුවන් තරම් ස්මූත් මං කැමරා කරා යනවා. පොකේස් දන්නවනේ ඉක්මනට අපිට 10k අරන් දෙන්න. එතකොට අපි මොකද්ද ගන්නෙ? pocket 4 එක. ඊට පස්සේ ලොකු බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ TV එක තියෙනවා. ඔයාලා නෝට් එකක් දාන්න මේ හැමදේම wood වලින් හදලා තියෙනවා. හැම දෙයක්ම. ඔව් මේකේ හරිය wood focused කරපු resort එකක්. මෙතන තව මිරර් එකක් තියෙනවා ලොකු. ඊට පස්සේ එළිය balcony එක තියෙනවා. sea view එක තියෙන room එකක් තියෙනවා. හද චුට්ටක් ග්ලෝමි මෙතන. අපිට මාර මහන්සි. මෙහෙ ඇවිල්ලා ඇත්තටම මං හිතන්නේ හරියට රිලැක්ස් වෙන්න වෙලාවක් කියලා හම්බුනේම නැහැ. zombie කෙනෙක් වගේ ඇස් දෙක අහු වෙලා. ඕ අනිත් එක කළු වෙලා tan lines already ඇවිල්ලා. අපි next time නම් එද්දි පොඩ්ඩක් plan කරලා එනවා කියලා හිතුවා. ඒතර ඔයගලන්ටත් අපිට පෙන්වන්න වැඩිපුර දෙයක් තියෙයි. මේ පාර උනේ හරි කලබලයි. කලබලයි. ඔව් මොකද එක දවසෙම ටාස්ක් මං හිතන්නේ 4-5 කරා. අපි සමන එහෙම කරන්නේ ප්ලෑන් නැතුව වැඩ කරා. ඒකත් හරි අමාරුයි. ස්කෙජුල් එක නැතුව. අනිත් එක තමයි අඳුරන අය යාළුවෝ නෑදෑයෝ ඔක්කොමත් එක්ක හම්බෙද්දී වීඩියෝ කරන්න වෙලාවක් හම්බුනේත් නෑ. මේ දැන් තමයි අපි දෙන්නට අර අපි දෙන්න තනියෙන් ටයිම් හම්බුනේ. දැන් තමයි මී ටයිම්. අපි දැන් එකනේ මී ටයිම් වුණා. දැන් කරා. ඔව් දැන් ඉතින් මෙයා කන්න පුළුවන් මට. දැන් කනවා. දැන් කවුරුත් නෑ බේර ගන්න. කන මං ගිහින් කනවා අයිස්ක්‍රීම්. කියලා කනවා දැන්. දැන් අපි ස්පා එකට යන්න කියලා තමයි හිතන් ඉන්නේ. ආවනේ. මෙතන වෝකින් ඩිස්ටන්ස් එකේ තියෙනවා. හොටෙල් එකේ තියෙනවා. ඉස්සරහ ස්පා සලූන් එකක් නෑ තියෙනවා. අපි හොටෙල් එකේ හොටෙල් එකේ දාගන්නේ. ඔව් ඒක තමයි. මසාජ් එකකුයි ෆේෂියල් එකකුයි පුළුවන් නම් දාගන්න ඕනේ. ඔයගලන්ගේ වීඩියෝ එක එඩිට් කරන්නත් ඕනේ. ඔව් තාම දාලත් නෑ. දැන් අපි සල්ලි 3කින් දාලා දැන් මේක 4th week එක නේද? ඔව්. අනේ අපිට හැපි අර ඊයේ ධනුෂ්ක කියලා අපිට මල්ලි කෙනෙක් හම්බුණා. ඔව් පව් මොකද ඇත්තම එයා මිරේකට මේ මිස් මේ මොකද මිරේකට
තට්ටු කරන් පස්සේ වීදුර අරගන්න බෑ මොකද එන්ජින් එක ඔෆ් කරලා තිබ්බේ. ඊට පස්සේ වටෙන් මම වෙල තමයි කතා කරේ මොකද අනිත් පැත්තේ වින්ඩෝ එක ඕපන් කරලා තිබ්බා. thank you very much කතා කරලා. මට හිතා ගන්න බෑ කොහොමද මල්ලි මෙයාව අඳුරගත්තේ කියලා වාහනේ ඇතුළේ ඉද්දිත් ඉතින් thank you. ඔව් ඒක නේද කොහොමද ඔය එක්ස්පෙක්ට් කරේ මම ලංකාවේදී කියලා. පොඩක් හිතන්න. ඒක තමයි අපි හැබැයි මෙයා හිටියේ කෙල්ල දෙන්නෙක් මැද්දේ මෙයා විතරයි චොප්පම් වෙලා. චොප්පම් වෙලා හිටියේ මම හොඳලාට හොඳට සැපට ඉස්සරහ හිටියේ මම. මරනවා. අපි ගිහින් එන්න දැන් බයි මසාජ් එක කරා. කුකීස් අපි කිව්වනේ ඔයාලට මේ හැමදේම ඔලිව් වෙන්නේ කියලා. දැන් මෙතන තලියෙක් ඉන්නවා. කොහාගේ මයික් එක දාගත්තද නැද්ද? ඔන් කරගන්න. ඇහෙන්නේ ඔන්න උන්නේ. ආ දැන් ඔන්න. අපිට ඉන්න ගියානේ ඔයාලගේ වීඩියෝ එක රෙකෝඩ් එඩිට් කරන්නත් බැරි වුණා. දැන් යනවා ස්පා එකට ඇරලා දන්නේ නැහැ හැබැයි. ස්පායි තැන්ට යන්න හදන්නේ. ඒ වෙලාවේ ස්පා එක හොඳටම බුක්. ඒ හන්ද අපි ඊළඟ දවසට බුකින් එකක් දාගෙන එළිය නිකන් ඊට පස්සේ ඇවිදින්න ගියා. බලන් යද්දී ඒ පැත්තේ තියෙන පන්සලේ පෙරහැර ඒ දවස් ටිකේමයි තිබ්බේ. ඒ හන්ද අර ෂොප්ස් ටික ඔක්කොම වහලා නෙමෙයි ඒවා ඉස්සරහා මේ වගේ පොඩි ෂොප්ස් තමයි දාලා තිබ්බේ. ඉතින් අපි බීච් එක පැත්තෙන් නිකන් වෝක් එකක් ගියා. ඒ පොඩි ෂොප්ස් වල මොනවද තියෙන්නේ කියලා බල අපේ ඉන්න හොටෙල් එකටම ඇවිදගෙන ගියා. මුලින්ම ගන්න මොකද්ද රම්බුටන්. රම්බුටන් ට්‍රයිල් රන් එක. ගයිස් වැඩේ හබක්. අපි හැබැයි රම්බුටන් ගත්තා. රම්බුටන් දැන් 12ක් ගත්තා. ඔව් වැඩි ගත්තේ නෑ. එතන එක ගොඩාක්ම හොඳ නැහැ. මට අංකල් ඉස්සරහ එක් කියන්න බෑ වගේ හිතුණා. ඒ හන්ද මං කිව්වා එහෙනම් 200ක දෙන්න කියලා. 200කට 6ක් 12ක් හම්බෙනවා. මං හිතන්නේ 12ක් හම්බුණා. දැන් මේ වටේ පිටේ තියෙන කඩවල ටික ඔක්කොම වහලා ඔක්කොම වගේ නෙමෙයි හුඟක් ඒවා මෙජොරිටි වහලා. ඒවා නිකන් ඩෙඩ් වගේ. ඊට වැඩිය හොඳයි අපි හිතුවා යනවායි කියලා හොටෙල් එකටම ගිහිල්ලා කනවායි කියලා. මේ dinner හෙටවත් නෙමෙයි. ඔක්කොම ඕපන් කරලා තියෙයි කියලා අපි හිතනවා ඉතින්. ඕනේ හොප්ෆුලි මොකද අදින් හැබැයි ඊයෙන් පොයි ඉවරයි. ඔව් මං හිතන්නේ තාම යනවා. අද මෙහෙ නිමවන්න දවසක්ද වන්දා. සමහරට එහෙම වෙන්නත්. හැබැයි ලංකාව පොයි දවස කියලා අනිත් දවසට නිමාඩු දෙන්නේ නැහැ. හැබැයි ඉතින් අද හරිම dead but the good thing is එච්චර රස්නේ නෑනේ. රස් නෑ. ඔව් අද හොඳයි ටෙම්පරේචර් එක. ඔයාලා next year අපි එන හන්දා යාළුවොත් එක්කලා තියෙනවා. හොඳම තැන් down south ඇල්ල නුවරඑලි හැම පැතිවලම හොඳම තැන් ටික අපිට කියලවන්න කමෙන්ට්ස් දාගෙන යන්න. ඒතකොට අපිට ඒ වගේ ෂෝට් ලිස්ට් කරගෙන බලන්න පුළුවන් කොහාටද යන්නේ කියලා. නුවරඑලි එපා ඇල්ල down south තමයි වැඩිපුරම ඕනේ. කොළඹ ටිකක් තියෙන ටිකක් අපිට කියන්න. මේ පාර අපිට යන්න බව්වෙක් ඉන්නවා. මේ පාර අපිට යන්න බැරි වුණානේ. හැබැයි හරි සනීපයි අද. බ්‍රීස් එකත් එක්ක නේද? ඕකේ අපි දැන් බීච් ක්ලබ් එකට ආවේ. බීච් ක්ලබ් එකට ආවම වීව් එක ඔක්කොම පේන්නේ. ඉස්සෙල් දැන් පේන්නේ. අනිත් දේ මොකද අපි දැන් දැනගත්තේ මේ සීන් එක සතියක් යනකම් තියනවලු. ඒක දැන් දන්නවනම් මේ වෙන හොටෙල් එකක් බුක් කරනවා. දැන් too late මොකද අපි ඊළඟ දවස් තුනම මෙතන තමයි ඉන්නේ. මුලින්ම අපේ ඩ්‍රින්ක්ස් එක ආවා, රුෂිගේ පයිනැපල් එක ආවා, මගේ පපාය එක ආවා. ඊට පස්සේ අපි ඕක කරා. fried rice එකක් එකයි හැබැයි මොකක්ද තියෙන්නේ මස්ටර්ඩ් පෙපර් පොට් මස්ටර්ඩ් අපේ ඩිනර් එක රහයි මෙහෙ ඇත්තට මේ ෆස්ට් ටයිම් කොහෙද ආවට පස්සේ fried rice කෑවේ නේද අපි ඔව් මම හිතන්නේ ඔව් කෑවෙන්නේ නැහැ හරිම රහයි fried rice එක කෝක් එකත් රහයි අපි එතනින් එළියෙන් අයිස්ක්‍රීම් ගත්ත පොඩි බබාට ෆෘට් ඇන්ඩ් නට් මේක try කරන්න හරි මාසාවෙන් හිටියේ ඔන්න අද තමයි chance එක හම්බුනේ නෑ ඒක කමු දැනනවා අපේ අක්කිලා ආවා එයාලා check in වුණා කිව්වා ඒකේ රූම් එකට යනවා පොඩි කයියක් අහගෙන ඉන්න. කාලා දැන් නැගිට ගන්න බැරුව නේද ඉන්නේ. අනාර ගන්නද? මේකේ බෆේ එක නම් ඇත්තටම මේක අපි කලින් තියෙනවා ඔයගොල්ලෝ කියලා දෙනවා වගේ. මේකේ බෆේ එකේ ඔප්ෂන්ස් හොඳ ගොඩාක් තියෙනවා. එග්ස් වලට පොඩක් ලුණු වැඩි. හැබැයි අනිත් ඔක්කොම හොඳයි. අර චිකන් කරි එක රහයි.
හා කියන්න බා කිරිබත් කෑලි 2ක්. කිරිමාළු 3යි. චිකන් කෑලි 2යි. beef sausages 2යි. chicken sausages 2යි. බුදුන් මේ මුළු බෆේ එකම කාලා. omelette 1යි. bitter omelette 1යි. දැනට එච්චරයි. අපේ ස්පා ටයිම් එක රෙඩි. අපේ උදේ කාලා ඇවිල්ලා පොඩක් මම දොයිය ගත්තේ නෑ මෙයා දොයිය ගත්තා. දුන්න try එකක් දුන්නා. අපේ අක්ෂයා දොයිය ගත්ත මම හිතන්නේ දැන් අපි යනවා අපේ මසාජ් එක දාන්න. ගිහලා කියන්න කොහොමද කියලා. ඇටකට කඩලා තියෙන්නේ. හලෝ. cookies අපි Balinese massage එකක් select කරේ. guess what අපි masseuse Balinese Bali වල කෙනෙක් පිටපස්සෙන් අනිත් එක්ක යනවා මම හිතන්නේ චූටි pods තියෙන bliss paradise අපි spa එක ඉවර කරන් එනකොට ඩක්ස්ලා ටික මෙතන sunbathe ලස්සන වань ලොකු ඩක්ස්ලා ෂෝක් මසාජ් එක කියන්නේ. ඒක තමයි ෂෝක් මසාජ් එක. අපි දවල්ට දැන් මේ ඔළුවේ හොඳටම තෙල් මොකද මසාජ් එක කරන් ඇවිල්ලා එහෙමම හිටියා. අපි කන්න ගියා අපි රෝස් පාන් කෑවා. අම්මෝ කාලේ පස්සේ. හරි බලන්න. රෝස් පාන් එක සයිස් එකක් කොහෙද කියලා. මෙන්න මෙච්චරයි. ඔව් රෝස් පානුයි මේ රෝස් පාන්. රෝස් පාන් සම්බෝල ඉස්සෝ ඉස්සෝ එහෙම තමරමර ටිකක් කෑවා. එක් ප්ලාන්ට් එක දාලා අම්මා. මේ මම බඩක් කියන්නේ නැහැ. බඩක් කියන බඩක්. මොකද දැන් කියන්නේ බඩ තමයි මම යන දැන මේක අරන් යනවා. මොකද ඒකේ තමයි අපේ සල්ලි තියෙන්නේ. ඒකෙන් මම චමිල්ට දෙන්නේ හැමතිස්සෙම අර ඉතුරු වෙන ඒවා. චමිල් ළඟ තියෙන 100 කොළ 20 කොළ 1000 තමයි වැඩිම තියෙන්නේ ඒක. දැන් මට hina ගියේ අර අතන දෙයිලා ඉතුරු වුණාම චමිල් ටක් මම ඒක අමතක කරලා වලට එක දාගන්න ගියා. දැන් චමිල් ටක් ගාලා ගත්තා ඒක. මට ඕකවත් දෙන්නේ නැත්නම් මගේ අතේ සතේ නෑ ලැජ්ජාව ඒක. එයාට දෙන්න එකක්වත් දෙන්න මගේ අතේ නෑ. අනේ පොල් කියන්නේ පොඩි මම කොච්චර දුන්නද පොඩි සාල්ලි බබා. ඒ දෙන ටික ඔය පොල්හන්න එපා මේ ළමයි බලාගෙන ඉන්නේ අපේ. මෙයාට මම පොඩි සල්ලි ගොඩක් දුන්නා. ප්‍රශ්න තියෙන්නේ මෙයාට තියාගන්න පොලට් එකක් නැහැ. යන තැන දාලා යනවා. ඉතින් මෙහි ආවම කෑෂ් නැහැ හැමතිස්සෙම අතේ තියෙන්නේ. ඒක නම් චුට්ටක් වාදේ. ඔව් හරි වාදේ අපිට කාඩ් එකක් නැහැ. අපි ඊළඟ පාර ආවම කාඩ් එකක් ගන්න ඉන්නේ. දැනට මේ පාර උනේ අපේ කෑෂ් අතේ තියාගෙන තමයි යන තැන යන්නේ. යහන්ත ඔයාලා කවුරු හරි හොඳ බැංක් account එකක් යූස් කරනවා නම් NRFC වගේ account එකක් comment එකක් දාලා කියන මොන බැංක් එකද හොඳ කියලා. මට options එකක් කවුරු හරි කිව්වා සම්පත් and commercial but ඒක බලලා වැඩිපුර දන්නවා ඇතිනේ. බලලා කියන මොන account එකද හොඳ කියලා. ඔව් මොකද අපිට කෑෂ් අරන් යන හරි කරදරයි ගණන් කර දෙන්න ඕනේ සැරින් සැරේ. right massage එක යන පිටු එක. ෂෝක් මසාජ් එක ගියා වගේ. ඔව් බාලිනීස් මසාජ් එක ගත්තේ. එයාලගේ රටේ අයමයි කළේ. හරිම ෂෝක්. හරිම ෂෝක්. අපි 60 minutes ගත්තේ ඔයාලා මේක එනවා නම් ඒ දෙන්නම නම් ඉන්නේ හෝ බාලිනීස් කට්ටිය නම් ඉන්නේ 90 minutes ගන්න. ඒක worthy. මොකද මටත් කලින් වුණාම හිතුනේ අපරාධේ 90 minutes ගන්න තිබ්බ නේද කියලා. ඔව්. දැන් අපි ආවා මෙතන chai tea තියෙනවා. chai tea බීලා මොනවා හරි පොඩි දෙයක් දැනුයි කාලේ ඉවරනේ හැබැයි chai tea බීලා මොනවා හරි පොඩි දෙයක් කන්න කියලා. මොකද අපේ අයියලා අම්මිලා එන්න පරක්කු වෙනවා. ඒගොල්ලෝ එන්නේ කෙලින්ම ඩිනර් එකටමයි. අපි ඊට පස්සේ ආයේ 5 වෙද්දි මෙතෙන්ට එනවා හැපි අවර් එකට. බලන්න මොනවද තියෙන්නේ දැන් 5යි වෙලාව පැටියෝ. අපේ මෙයා දන්නේ නැහැ චූටි පොඩු පපයි. දැන් 5 වෙලා. 5යි වෙලාව. 5 වෙලා. අමුතු උනා ලංකාවේ ඉන්නේ කියලා. එහෙනම් අපි යනවා. ඔයගලට 10ට අපි වීඩියෝ එක දානවා. එතකොට දැකලා ඉවරයි ඒක. යන් අපිත් එක chai tea බොන. chai tea please. අපි chai tea බොන තමයි යන්නේ දැන්. ගාන කීයද? මසාලා chai 500යි. අපි බීච් එකේ ගොඩාක් දුර ඇවිදගෙන ගියා. ගිහින් ඇවිල්ලා දැන් මම නෑවා. මෙහෙ නෑමහම කොණ්ඩේ ගන්න දෙයක් නැහැ. එන ඩ්‍රයිව් වෙනවා. ඊට පස්සේ මේක ඇඳගත්තා. ලේසි හන්දා. මේක මං අර ජපන් වලින් ගත්ත ටී-ෂර්ට් එකක්. ඊට පස්සේ මම යනවා දැන් පල්ලෙහාට අපේ අම්මිලා ඇවිල්ලා ඉන්නේ.
අපි දින යන්න හදන්නේ අම්මිලා අයියලා ඔක්කොම ඇවිත් ඉන්නේ. චමිල් තාම වොෂ් දානවා. එයා ආවට පස්සේ එයාත් එයි පළහැට. පළහැට ගිහලා හම්බෙමු. කනවනේ හොදරම. ඒක ජාති තියෙනවා මම. අරහේ දෙන්නේ ක්‍රම් වෙනවා බෙදා ගන්න. ඒදනල් ගන්න. ඔයාලා දෙන්න රණ්ඩු වෙනවද? කුකුලට. දානේ මට දුන්නේ චුට්ටයි මෙයා වෙන ගොඩක් දාගෙන අර. ඉතින් කොහොමද කරන්නේ මේ? පේනවත් දන්නේ නැහැ. මෙතන තිබිච්ච චෙයා එකක් පූල් එකට ගිහින් වැටලා. එච්චරටම හුලඟ. දැන් මෙතනින් කවුරුත් යන්නේ නැහැ බයට. හුලඟට ගහගෙන නැහැ කියලා. ඒකනම් අපි දැන් යනවා වටෙන් බීච් එක පැත්තට. Good morning cookies. අපි ඊර ගොඩක් රැ වෙනකන් අයියලත් එක්ක කතා කර කර හිටියා. ඊට පස්සේ නිදාගන්න ඉතින් ඇවුනා. ඊර නම් මට චරිත ගියෙත් නෑ. පැය 4-5ක් වගේ නිදාගත්තේ. දැන් හැරෙලා අපි යනවා breakfast ගන්න. අඩගිනේ හොඳටම බඩ ගුරු 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 ගාලා කනවා මෙහෙම පයින්වත් තේරෙනවා. පොරු කියන. හරි. පණු මොකටද පණු ඉන්නවද වගේ. කෑම නිකන් බලාගෙන. ඊයා. අපි යනවා breakfast ගන්න කට්ටියමත් එක්ක. breakfast එකේදී හම්බෙමු. cookies මේ මගේ first round එක කිරිබත් chicken මාළු අම්බෝදියා සීල් සම්බල් ආකිය නොනේ පොඩි වල් වෙනවා. මෙන්න රුෂියගේ දෙයාප chicken අනේ රොටි තරම් දැක්කෙත් නෑ මම. හැබැයි මගේ first round කියන්නේ last round එක තමයි ඊට පස්සේ මම dessert තියෙනවා. අනේ omelette එකක්. omelette එකේ බිත්තර අපේ. උඹට පිටර අපේ තියෙන ඔළුවේ. අපි යන්න හදන්නේ. මම කියන්නේ අපි කාලා ආවා breakfast අරන් ආවා. ඇවිල්ලා දැන් bags ටික pack කළා. දැන් යනවා අපේ ගෙදර. තලමුවල අද රෑ විතරයි ඉන්න තියෙන. ඊට පස්සේ අපි හෙට එන්නවා. දුකයි. සතියක් ගියා මෙහෙම කරද්දී මම දැන් කමෙන්ට් එකක් කිව්වා අපෝ දවස් 7කට දාවේ මේ මොකද මාස 30 ගාන මොකද 70 ගානක් ඉඳලා කියලා. ඔව් ඒක තමයි. අපි ඊළඟ පාර ආවම ගොඩක් කල් ඉන්න තමයි බලාගෙන ඉන්නේ. එතකොට මේ වගේ රෂ් එකක් නැති වෙයි. මොකද මේ පාර ආවේ ඉතින් අර පෙරහැරේ වැඩවලටනේ. ඒතකොට හරි අමාරුයි. අනිත් එක මට තව මැසේජ් කරලා තිබ්බා next week එහෙම අහංගම යන්න next year next week අහංගම එහෙම යන්න ඉන්න අය කොහොමද කියලා. මෙහෙමයි අපිටත් ලොකුවට එක්ස්ප්ලෝර් කරන්න බැරි වුණා. අපිත් next year වගේ තමයි හොඳට එක්ස්ප්ලෝර් කරන්න ඉන්නේ. දැනට කියන්න තියෙන්නේ ඇත්තට මේ ස්ට්‍රෙච් එක මහංගම වැලිගම මිරිස් ඒ ඔක්කොම ෂෝක්. හැබැයි මතක ඇතුව ඕගොල්ලෝ සීසන් එකේ එන්න. නැතුව නම් මොකද අපි ගොඩක් ඇහුවා එතන හිටපු ගොඩක් බොයිස් ලාගෙන් එහෙම. එයාලා හැමෝම කිව්වේ සීසන් එක තියෙන්නේ November to April. එතනින් පස්සේ off season. මෙහෙමයි ඕෆ් සීසන් එක යහම වහිනවා ගොඩක් තැන් වහලා. ඒතකොට ඔයගලන්ට අර ෆුල් වයිබ් එක ගන්න බැරි වෙයි. ඔයාලා ඒකනම් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. හැබැයි එහෙම නැතුව ඔයගොල්ලෝ චිල් එකේ නිකන් පොඩි විලායක ඉන්නලා නැතුව තනියම එහෙම ඉන්න ඕන නම් ප්‍රයිවට් එන ඕන කාලෙක අවරම හින්දානේ කමන්නේ. අපිට හිතුණා ඒ ගියපු කැෆේස් ඔක්කොම cactus Kai, we loved it. Marshmallow. Oh, ඒක පට්ට. ෂෝක්. මේ මම සනිස් දෙක දාගෙන ඉන්නේ මේ රිටර්න් ඕන හොඳයි නැත්නම් මේ ගෙදර ඇතුළේ මම සන්ග්ලාස් දාගෙන ඉන්නේ. ඊට පස්සේ තමනාද ලාෆා මිරිස් ඔක්කොම we loved it. අපිට තව පොඩ්ඩක් එක රිලැක්ස් දී එන්ජොයි කරන්න ඕනේ කියලා හිතුණා next year. අපි next year හිතගෙන ඉන්නවා පුළුවන් වෙයිද නැහැ බලමු. පොඩක් රිලැක්ස් එකේ අපි වෙන්දට holiday යන විදිහට මේ පාර holiday එකම නෙමෙයි ඉතින් we had to spend time with family friends එතකොට හරි ටිකක් chaos සමහර ලාවට ලස්සන outfit එකක් දාගෙන අකෝ තායි කියන බන් පිටිපස්සේද එයා බය බලන්න Queen මේ පැත්ත බලන්න Queen පොඩ්ඩක් Queen මේ පැත්ත බලන්න අන්න එහෙම කිව්වම තමයි බලන්නේ නැත්තම් බලන්නේ Queen එහෙම බලන්නේ අම්මේ ආවද එනවා බයි බයි ඊට පස්සේ අපි ඔක්කොම අල්ලා ගෙදර ගියා. ඊට පස්සේ මේ අපේ අම්මී රෑට කන්න හදලා තිබ්බා මේවා හරිම ලහයි.
good morning cookies good morning කිව්වට ඇත්තටම දැන් good afternoon අපි ඊයේ ආවට පස්සේ අම්මි බත් තියලා තිබ්බා ඒවා කෑවා හරිම රහයි ඊට පස්සේ අද උදේ ඇත්තටම තෝසෙ කෑවනේ ඔයා හරිම රස්නේ මෙහි AC එකෙන් අපි දැන් හෙල්ලෙන්නේ නැහැ මොකද living room එකේ AC නැහැ ඒක කාමරේටම වෙලා ඉන්නේ දැන් අපි යනවා අපේ අක්කිලත් එක්ක විශ් කිව් එකට අද අපි මෙහෙන් එන දවස දුකයි අපි පල්ලෙහා උයනවා අපිට කෑම එකේ අරන් යන්න දැන් අපි විශ් කිව් එකට ගිහිල්ලා එතන මොනවා හරි කාලා කරලා තියනවා මසාජ් එකක් නෑ මසාජ් එකක් දාගන්න ඒක සිනමා ලයිෆ් එකේ ඇති මම ඊට පස්සේ අපේ අක්කිලා අපාර්ට්මන්ට් එකට ගිහින් එහෙනම් තමයි එයාපෝට් යන්න හිතන් ඉන්නේ දැන් මුලින්ම යනවා විශ් කිව් එකට උගලන්ට අප්ඩේට් එකක් දෙනවා බැරුණා මොකද ගෙදර ආවම ඉතින් කතා කරනවා එක එක්කෙනාත් එක්ක බිසි පවුනේ අම්මි උයන එක ළඟ ඉන්නවා පොඩ්ඩක් අයියත් එක්ක පොඩ්ඩක් උදේ කතා කරලා හිටියා දැන් ඉතින් ඒ හන්දා තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරලා හිටියා එහෙනම් බිසි මොකද අපිත් ඉතින් හරි පොඩි කාලෙක නෙමෙයි ආවේ යාසේ සද්දත් ඇහෙනවා මේ ඒක සද්ද ඇහෙනවා රස්නේ ඩාඩියයි ඊයේ රාත්‍රියේ සද්දයක් ඇහුණා මේ ළඟ පාටි එකක් තිබිලා මගේ බඩත් අප්සෙට් වගේ ටුක්ටක් අපි රීලම් ප්‍රයිස් එකක් කෑවා ඒ හන්දා ප්‍රශ්න ගොඩාරියයි දැන් එහෙනම් ඔයා මොකද කරන්නේ වෙයි බෑග් ට්‍රාන්ස්ෆර් හරි ඕකේ අපි විශ් කිව් එකට ගිහලා හම්බෙමු ඊට පස්සේ දුකෙන් අයියට බයි කියලා ආවා ගෙදරින් මේක මයිලෝ ක්‍රීම් කොෆි එකක් නේද? ඒක නම් මුතුම රහක් තියෙනවා. ටේස්ට් ටෙස්ට් එකක් කරන්න යන්නේ දැන් චමිල් මේ ක්‍රීමි චිකන් පාස්ටා ක්‍රීමි පාමෙසාන් චිකන් කලමාරි ඔයා කියන්න බලන්න බබා කාලා දැන් කොහොමද කියලා ඒක දැන් චමිල් මොනවද කන්නේ සෑන්ඩ්විච් එක කතා කරගන්න බෑ කොහමද අපි ක්ලෝයි කැෆේ එකකට ආවා කීනේ වැහෙන්නේ නැත්නම් වොයිස් ඕවර් එකක් කරන්න දැන් කාලා ඉන්නේ හොඳටම බඩ පිළිලා මේකේ කපෝ ඔක්කොම මාරහයි ඔයාලට අපි වොයිස් ඕවර් එකේ මම හිතන්නේ දානම් මොනවද ඉස්සර කියලා අපි මේකේ හුදු මොකක්ද මයිලෝ ක්‍රීම් කියලා එකක් ඒක ෆ්‍රැපචිනෝ හැබොත් නේ උඩ ක්‍රීම් එකක් නැහැ එහෙනම් ක්‍රීම් කොෆි එකක් අපි ඊට කලින් ඒක බීලා නැහැ මාරහයි අනිත් එක තමයි සෑන්ඩ්විච් එක හරිම රහයි සෑන්ඩ්විච් එකක් අර මම කොහොමද කියන්නේ චිකන් අම්කාරේ ඒ පොඩි චීස් ලේයර් හරිම ලොකුයි ඒක පෝෂන් එකක් හොඳටම බඩ පිළ දෙන්නේ අනේ මට ඇත්තටම කාගන්නත් බැහැ සෑන්ඩ්විචස් දෙකම එච්චර ලොකු දැන් අපි යනවා කේක් එකකුත් අරන් යනවා ඕස්ට්‍රේලියාවට එකක් ඊට පස්සේ අපි අක්කලාගේ අපාර්ට්මන්ට්ස් එකට ගිහිල්ලා බඩු ටික ඔක්කොම පැක් කරලා දැන් ඉතින් මේ යන්න තමයි හදන්නේ අපිට තිබ්බේ මිඩ්නයිට් ෆ්ලයිට් එකක් යන්න කලින් කට්ටියමත් එක්ක කන්න ආවා ITC කියන එකට මේ අපේ ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ හරිම ෂෝක් කියලා හිතුණා ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක ගොඩක් එක්ස්ප්ලෝර් කරන්න බැරි වුණා ඒත් ඉතින් මෙතනින් තමයි අපි රෑට කෑවේ එයාපෝට් යන්න කලින්
එතන කෑම හරිම රහයි. ඒක කාලි වුණාට පස්සේ අක්කිලා අපිව එහෙමම එයාපෝට් ඩ්‍රොප් කළා. ඉතින් හරිම දුකෙන් තමයි ආවේ. හින්දා මුකුත් වැඩිය රෙකෝඩ් කරන්නත් බැරුණා. හරි දුකෙන් ඔහේ ආවා. ඉතින් මෙහෙ එයාපෝට් එකේදී අපි මසාජ් එකකුත් දාගත්තා. හැබැයි එන්න කලින් ඉතින් එච්චර තමයි උනේ. මේක ටික vlog එකක්. මොකද අපි ඔක්කොම එකතු කරලා තමයි ඔයගලන්ට පෙන්නන්නේ. subscribe කරලා නැත්නම් subscribe කරන්න please. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. Take care. Love you. Bye.